හලෝ යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට හුඟ කාලයකට පස්සේ තමයි මේ වීඩියෝ එකක් කරන්නේ. ඉතින් අද යන්නේ ආවේ Among Us gameplay වීඩියෝ එකක්. ඔයාලා දන්නවා නම් දන්නවා Among Us එකට අලුත් character role එකක් ආවා. ඒක තමයි Viper කියන්නේ. ඉතින් අද අපි බලන්නේ මේ Viper role එක මොන වගේද? ඒකෙන් මොකද්ද වෙන්නේ? ඒක මොන වගේ රෝල් එකක්ද? ඉම්පෝස්ටර්ද ක්‍රූමේට් රෝල් එකක්ද? ඉතින් ඔයාලට ඒක වටිනවද කියලා අද අපි මේ වීඩියෝ එකකින් කතා කරමු. ඉතින් තාමත් මගේ channel එක subscribe කරලා නැති අය දැම්ම subscribe කරලා තියාගන්න මේ වගේ සුපිරිම වීඩියෝ ඉස්සරහටත් බලන්න. හරි එහෙනම් ඉතින් අපි play දීලා බලමු. හරි ඉතින් යාළුවනේ මම මුලින්ම දන්නේ නැතුව වෙන mood එකකට තමයි මේ මෝඩයා වගේ ගිහින් තියෙන්නේ. ඒක ඔයාලා චුට්ටක් ගණන් ගන්න එපා. ඉතින් මේ Viper රෝල් එකෙන් සරලව මේන්නේ ඔයා මාක් හරි Viper රෝල් එක ආවට පස්සේ kill කරොත් ඒ kill එක වැනිෂ් වෙලා යනවා. ඒ බොඩි එක වැනිෂ් වෙලා යනවා. තප්පර ගානක් ඇතුළතද. ඉතින් කවුරුවත් ඒක report කරේ නැත්නම් අනිවාර්යෙන් ඒ බොඩි එක වැනිෂ් වෙලා යනවා. ඉතින් මම ඔයාලට සයිඩ් ෆොටෝස් එහෙම දාලා තියන්නම් වැනිෂ් වෙනකොට එහෙම මේ රෝල් එක අද චෙක් කරලාත් බලමු. ඉතින් එහෙම තමයි මේ රෝල් එක චෙක් කරන්නේ. ඉතින් අපි මේක චෙක් කරලා වෙලාන්නේ මේ ද ෆංගල් කියන මැප් එකේ. ඉතින් අපි ද ෆංගල් කියන මැප් එකට ගිහින් මේක අපි අලුත්ම රෝල් එක චෙක් කරලා බලමු. ඉතින් ගේම් එක ලෝඩ් වෙනවා මේ. ඉතින් මං අද ඇවිල්ලා තියෙන්නේ මොබයිල් version එකේ. ඒක චුට්ටක් ඔයාලා ගණන් ගන්න එපා. ඉතින් මේ ඔෆ්ලයින් version එක අපිට ඕනම රෝල් එකක් විතර ස්විච් වෙන්න පුළුවන්. ඉතින් මේ ඔෆ්ලයින් version එකේ එක ඉන්නවා ඩමිලා තමයි දාලා ඉන්නේ ප්ලේයර්ස්ලා නෙමේ. ඩමි තමයි ඉන්නේ. ඉතින් මං ඔයාලට රෝල් එකක් කරන් පෙන්න අපි අද ආවේ වයිපර් රෝල් එක බලන්න හින්දා වයිපර් රෝල් එක බලන්න. ඉතින් වයිපර් රෝල් එක කියන්නේ ඉම්පෝස්ටර් රෝල් එකක්. ඉතින් මේ ක්‍රූමේට් රෝල් එකකින් තමයි මං ඕපන් වෙලා තියෙන්නේ. ඉතින් අපි ඉම්පෝස්ටර් රෝල් එකකට යන්න ඕනේ. ඉම්පෝස්ටර් ෆයිල් එකට ගිහිල්ලා ඉතින් මේ තියෙන අලුත්ම රෝල් එකද Viper. ඒක ක්ලික් කරලා පස්සේ මේ තියෙන Viper ගේ ඇබිලිටි ටික. ඉතින් Viper ගේ කියලාත් කිසි වෙනසක් නැහැ. ඔයාලට කොමන්ට්ස් කඩන්න පුළුවන්. ඒ වගේ ටාස්ක් ටික කොමන්ට්ස් කරලා O2O කරලා ඒ ටික වැටික් කරන්න පුළුවන්. ඉතින් එයාටම තියෙන එයාටම ආවෙනික වෙච්ච ඇඩික්ට් එකක්. ඉතින් මේ වගේ ඔයාලා ඇඩික්ට් කෙනෙක් වූ ගමන් එයාව කිල් වෙනවා. කිල් එකක් වගේ මෙයාගේ ඇඟේ ඇසිඩ් එකක් බැඳෙනවා. ඉතින් මේ ඇසිඩ් එක තප්පර 25ක් ඇතුළත මේ ඩමි එක report කරේ නැත්නම් ඒ ඩමි එක වැනිෂ් වෙලා යනවා. ඒ කියන්නේ ආයේ මේ මැච් එක ඇතුළතේ කාටවත් ඒ ඩමි එක හොයන්න බෑ දැක්කනේ. ඒ වගේ වැනිෂ් වෙලා යනවා. ඉතින් මං ආයෙ පාරක් පෙන්නන්නම්. ඉතින් මෙතනින් අපේ ඩමිය. ඉතින් මේ වගේ ඇසිඩ් කියලා තමයි බටන් එක තියෙන්නේ. ඉතින් ඒක කරපුවම මේක තප්පර 25 කරත් අඩු කාලයකින් තමයි මේක ඇසිඩ් වෙලා විනාශම වෙලා යන්නේ. ඉතින් report කරන්නම ඕනේ නැත්තම් report කරන්න ඒක බොඩි එකක්වත් නැති වෙන්න පුළුවන්. ඉතින් මේ අලුත් රෝල් එක නා සුපිරියක් වෙයි. ඉතින් අපේ channel එකට අලුත් අය ඉන්නවා නම් දැම්ම subscribe කරලා like එකක් දාලා පොඩි help එකක් දෙන්න මේ වගේ අලුත් වීඩියෝ මට කරන්න පුළුවන් වෙන්න. මේ offline mood එකේ ඉඳන් තමයි මෙච්චර මේක දිගට kill ගන්න පුළුවන්. ඉතින් ඔයාලා match එකකදී නම් මේ ඇසිඩ් වෙන එක ඔයාලා තප්පර ගන්න වෙනස් කර ගන්න පුළුවන්. 25ද තප්පර 10ද දැන් අරකේ තප්පර 5ක් වගේ එක තමයි වැනිෂ් උනේ. ඉතින් ඔයාලට මේ මැච් එක ඕන විදිහට සෙටප් කරගන්න පුළුවන්. ඉතින් මේ ඔෆ්ලයින් මූඩ් එකේ ඔයාලට ඕනම කැරක්ටර් එකක් මේ විදිහට ෆ්‍රී ගන්න පුළුවන්. හයි ඉතින් යාළුවනේ ඉතින් අපේ වීඩියෝ එක අතරින් ඉවරයි. ඉතින් අපේ channel එකට අලුත් අය ඉන්න subscribe පාරක් දාලා like එකක් දාලා comment එකක් දාලා සබ් එකක් දීගෙන යන subscribersලා 200 ගන්න. බායි යාළුවනේ මම යනවා.